ළමයි අපි we are going to do something another proof. හරි. දැන් proof ඉවරයි කියලා මම කිව්ව නේද? නෑ proof ඉවරයි තමයි. formal proofs ටික ඉවරයි. අපි තව පොඩි proof එකක් තියෙන proof style එකක්. ඒක අපි පොඩ්ඩක් විතර ඉගෙනගෙන යමු. පළවෙනි විනාඩි කිහිපය අපි ඒකට allocate කරමු. So that is actually deduce ඒ කියන්නේ proofs deduce කරන්න තියෙන. right? දැන් අපි ඉගෙන ගත්තේ proof අර straight away arc එකේ proof එක කොහොමද කරන්නේ? hemisphere එක prove කරන්නේ කොහොමද? hemisphere එකේ center of gravity කොතනද තියෙන්නේ කියලා. right? දැන් අපි කතා කරන්න යන්නේ deducing the center of gravity of a sector from the center of gravity of an arc වගේ example එකක්. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා how to do center of gravity of a sector. yeah? අපි ඉගෙන ගත්තා. That is proof number 2. right? And we know the center of gravity of an arc as well. That is proof number 1. right? දැන් මේගොල්ලෝ කියනවා deduce කියන්නේ සිංහලෙන් කියන අපෝහණය කරන්න කියලා. අපෝහණය, right? So deduce කියලා කියන්නේ you know like using the center of gravity of an arc. arc එකේ knowledge එකෙන් ඒ knowledge එක පාවිච්චි කරලා ඔයාට කියනවා deduce කරන්න කියලා. ඔයාට කියනවා you know පෙන්වන්න කියලා, show prove කරන්න කියලා center of gravity of a sector. right? ඕක තමයි දැන් අපි අද කතා කරන්න යන proof එක. right? අද කතා කරන්න යන topic number 1 is going to be මේක star mark එකක් දාලා මම ලියන්නම්. right? අපි ලියනවා deducing center of gravity of a sector. sector එකේ center of gravity එක අපි deduce කරනවා මොකක් use කරලාද? center of gravity of an arc. using center of gravity of an arc. right? මේක තමයි අද කතා කරන පළවෙනි topic එක. right? කට්ටියට මතක ඇති කියලා හිතනවා center of gravity of a arc, center of gravity of a sector කතා කරපු විදිය. දැන් අපි මොකද්ද මෙතන යන්නේ? අපි ළමයි අපි හැමදෙස්සෙම center of gravity proof එකක් කරන්න පටන් ගන්නදී අපිට එක structure එකක් තිබ්බා. අපි මුලින්ම මොකද්ද කරේ? මේක variable එක මොකද්ද කියලා අපි define කරගත්තා. ඊට පස්සේ අපි and like in the xy coordinate plane we drew a 2D object of whatever it is, and then afterwards symmetricity බලලා density, ඊට පස්සේ x dm, and then we got into the sum. right? එහෙමනේ අපි සාමාන්‍යයෙන් අපේ progress එක ගියේ. දැන් මේකේ මම ඔයගොල්ලන්ට මුලින්ම logic එක කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මුලින්ම අපි මේකේ මොකක්ද ඒකට කියන්නේ variable එක මොකක්ද කියලා බලමු. මේකේ variable එක ළමයි මේක variable එක විදිහට අපි පාවිච්චි කරන්නේ x. right? අපි සාමාන්‍යයෙන් මේකේ variable එක විදිහට පාවිච්චි කරන්නේ x. එතකොට අපි මුලින්ම අඳලා ඉමු. oops. date and day. right? කට්ටිය මම මේක day 1 day 2 දෙකේමත් කිව්වා මේ ඔයගොල්ලෝ notes දාගන්න. right? notes දාගන්න මම වෙනම වෙලාවක් කියලා ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. you can take a screenshot, but you know මේකේ note එක ඔයගොල්ලෝ දාගන්න. සමහර ඒවා මම මේකේ ලියන්නේ නැහැ. right? note එකේ ලියන්නේ නැහැ. But I'm telling some important stuff. right? එතකොට අර make sure that you pay attention and you know write things down. like අමතක වෙයි කියලා හිතන මොකෝ ගොඩක් ඒවා අමතක වෙනවා. right? මේ session එකෙන් පස්සේ ගොඩක් ඒවා අමතක වෙනවා. right? ඒක නිසා මේ අනිවාර්යයෙන්ම notes දාගන්න, special points දාගන්න, ඔයාගේ විදියට ඔයා note එක හදා ගන්න ඕනේ. okay? So make sure that you do that. right? So අපි ගන්න යන්නේ sector එකේ center of gravity එක. right? අනිත් එක guys මේවා මේ free hand අඳින්න පුරුදු වෙන්න. right? rulers පාවිච්චි කරලා ඒව කරන්න ගියොත් එහම අන්තිමේදී මෙතන diagram එක අඳින්නම ඔයාලට විනාඩි 5ක් විතර. right? So make sure that you don't use rulers or anything that curve එක ගන්න rulers කොහොමද බෑ මම කියන්නේ. like you know usually diagram එකක් අඳින්න ගොඩක් වෙලාවක් ගන්න එපා. free hand අඳින්න පුරුදු වෙන්න. right? ගෙදරනේ ඉන්නේ. right? ඒක නිසා free hand අඳින්න පුරුදු වෙන්න. right? එතකොට ළමයි අපි මේක කරන්නේ මෙහෙම. logic එක මෙච්චරයි. right? අපි හැමදෙස්සම we are taking a small object and we are integrating it to get this big object නේද? අපි proofs හයම හිතලා බලන්න. small object එකක් ගත්තා. ඒ small object එක මොකක් හරි තැනක ඉඳන් තව තැනකට integrate කරගෙන ගියා. if once we integrate that we got whatever the object that we need. right? මේකෙත් අපි මොකද්ද කරන්නේ? අමුත්තක් නෑ guys. අමුතු දෙයක් නෑ.
මේකෙත් අපි මොකද්ද වෙනස? මේකේ අපි දන්න දෙයක් තමයි. දන්න දේ මොකද්ද? දන්න දේ අපිට නිකම්ම නෙමෙයි අපිට දීලා තියෙන මොකද්ද අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. මේ ආක් එක පාවිච්චි කරලා, ඒ කියන්නේ පොඩි ඔබ්ජෙක්ට් එක වෙන්න ඕනේ ආක් එකක් නේද? නේ? එතකොට guys small object එක වෙන්න ඕනේ arc එකක්. මාර ලේසි මේක right. එතකොට small object එක මේක මං arc එක මෙහෙම arc එකක් කියලා කියන්නේ මෙහෙම ඉරක් විතරයි තමයි right. ඒ වුණාට දැන් මේක අපි පොඩ්ඩක් thickness එකක් වගේ මොකක් හරි පෙන්වන්න එපා. ඒක නිසා අර අපි සාමාන්‍යයෙන් මෙතන dx thickness එකක් දානවා right. එතකොට dx thickness එක මං දන්නා infinitely small කියලා. මට infinitely small ඉරක් අඳින්න බැරි නිසා මම මෙහෙම පොඩ්ඩක් thick strip එකක් ඇන්දා right. ඒක අපි පොඩ්ඩක් එහෙම ඇඳලා පෙන්නනවා obviously මොකෝ නැත්තම් මේ බලන මනුස්සයා confusion right අපි මේක ඔක්කොම visualize කරන්න තමයි පොඩ්ඩක් අර exaggerate කරලා අඳින්නේ right sorry මේක yx mark කරන්න xs mark කරන්න අමතක වුණා ඒව mark කරන්න අනිවාර්යයෙන්ම yx0 කියන එක ඕන graph එකකට ඕන axis plane එකකට අනිවාර්යයෙන්ම තියෙනවා right එතකොට මේක dx length එකක් තියෙනවා right and we let's say this is of radius a angle alpha semi-vertical angle මගේ ඉස්සෙල්ලා ඊව මොකද්ද semi-vertical angle කියන්නේ කියලා right semi-vertical angle කියලා කියන්නේ මොකක් හරි හිතන්නකෝ කෝන් එකක් හරි මොකක් හරි එකක් මේ වගේ triangle shape එකක් ගත්තොත් එහෙම එයාගේ apex එකේ ඉඳන් අනිත් පැත්තට ගහුවාම පස්සේ you know ඉරක් අන්න ඊට බෙදෙන විදිය ඒකේ අර හරි නිකන් angular bisect එකක් වගේ right semi-vertical angle කියන්නේ හරි නිකන් අර apex එකේ ඉඳන් angular bisect එකක් ගැහුවාම පස්සේ ඒ තියෙන angle එක දෙකට බෙදෙන you know එතකොට full angle එක 2L okay ඒක මතක තියාගන්න right එතකොට x කියන්නේ මොකද්ද දැන් x කියන්නේ හරි පොඩි object එකේ center of gravity එකට තියෙන දුර අපි ඒක පස්සේ මේව කරමු අපි දැනට for name sake x කියලා මෙහෙම දාමු right එතකොට දැන් මේ පොඩි object එකේ right මේ පොඩි object එක මොකද්ද arc එකේ center of gravity එක තියෙන්නේ කොහෙද අපි කතා කරා sorry day 1 එක කතා කරා arc එකේ center of gravity එක මෙන්න day 1 center of gravity of an arc කොහෙද තියෙන්නේ a sin alpha over alpha right a sin alpha over alpha දැන් මේව proof වලින් ගන්නවා වුණාට මතක තියාගන්න හරි right මේ final result එක a sin alpha over alpha කියලා මතක තියාගන්න arc එක නම් a sin alpha over alpha right එතකොට අපි දන්නවා මේ ආක් එකේ මෙයාගේ center of gravity එක තියෙන්න ඕනේ මෙන්න මෙතන which is x sin alpha over alpha නේද මොකෝ a sin alpha over alpha කියලා අපි කිව්වේ a radius එකක් තියෙන a කියලා radius එකක් තියෙන ආක් එකකට a කියලා radius එකක් තියෙන ආක් එකකට a sin alpha over alpha නම් x කියලා radius එකක් තියෙන ආක් එකකට එන්න ඕනේ x sin alpha over alpha නේද එතකොට ළමයි we can mark මෙන්න මේ හරියෙන් right this is going to be the center of gravity of the small object right එතකොට මේකට තියෙන දුර ළමයි මෙන්න මේ දුර ඇවිල්ලා x sin alpha over alpha right පැහැදිලි කියලා හිතන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් message එකක් දාන්න right chat එක enable කරලා තියෙන්නේ chat එකේ just drop a message if there's anything if you have any doubt right so that is going to be x sin alpha over alpha කටියට පැහැදිලි කියලා හිතනවා right message එකක් අනිවාර්යයෙන්ම දාන්න okay බලන් ඉන්න එපා ඔයගොල්ලෝ මේ session එක තියෙන්නේ ඕන ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න right so x sin alpha over alpha that is going to be dm okay එතකොට දැන් අපි සාමාන්‍ය දේ කරගෙන යමු මොකක්ද වෙන්නේ දැන් අපි ගත්තා පොඩි ඔබ්ජෙක්ට් එක right ආයෙ ලොජික් එක මතක් කරගන්න පොඩි ඔබ්ජෙක්ට් එකක් ගත්තා එයාව එක තැනක ඉඳන් තව තැනකට ඉන්ටිග්‍රේට් කරගෙන ගියාපුවාන් පස්සේ what do we get the entire object that we are planning එතකොට arc එක ඉන්ටිග්‍රේට් කරලා sector එකක් ගන්න ඕනේ ඉතින් මොකද්ද කරන්න ඕන ළමයි නිකන් visualize කරන්න logically හිතන්න මෙයා තමයි පොඩි ඔබ්ජෙක්ට් එක මෙයාව මෙහෙම ඉන්ටිග්‍රේට් කරගෙන ගියා නම් හරි නේද අපි මෙන්න මෙහෙම දිගට ඉන්ටිග්‍රේට් කරගෙන ගියා නම් හරි නේද so මෙන්න මෙතනින් පටන් අරගෙන මෙන්න මෙතෙන්ට වෙනකන් arc එක ගියා නම් arc එක ඉන්ටිග්‍රේට් කරා නම් then we have what we need right අන්න ඒක නිසා ළමයි ඕක තමයි අපේ අතින් වෙන්න ඕන so that is the logic so we will straight away get into our question which is first of all we are checking for
what do you call that? Symmetricity. එතකොට මේක symmetric ද? Yes, මේක symmetric. X axis එක දිගේ symmetric. එතකොට due to oops, symmetricity, y bar is equal to 0 කියලා අපිට කියන්න පුළුවන්. That is step number 1. මම මේක වැඩි පැහැදිලි කර කර ඉන්නේ නැහැ, right? මොකද අපි දැන් proofs ඕන තරම් කරලා තියෙනවා. Right? මේ වෙද්දී you have to be masters of proofs, right? Okay. ඊට පස්සේ මේක ඇවිල්ලා මට කියන්න බලන්න කට්ටිය chat එකේ දාන්න බලන්න මම මේකට ලියන්න ඕනේ linear density ද surface density ද නැත්නම් volume density කියන්නේ නිකන් density ද මට linear නම් L කියලා දාන්න volume නම් V කියලා දාන්න surface නම් S කියලා දාන්න right chat එකේ මට දාන්න බලන්න උත්තර privately කට්ටිය හැමෝම උත්තර දෙන්න හැමෝගෙම උත්තර ඕන මට අපි let's try to keep this as interactive as possible right linear නම් L කියලා දාන්න full ලෙව්වත් අහුලන්නේ නැහැ මේ linear නම් L කියලා දාන්න V කියලා දාන්න volume නම් S කියලා දාන්න surface density වරදින්න බය වෙන්න එපා okay right කට්ටිය linear density කියලා කට්ටිය සමහර අය surface density කියලා කියනවා පොඩ්ඩක් හිතලා බලන්න ආයෙත් හිතලා බලන්න right what is it going to be S ද L ද දැන් obviously මේක V වෙන්න නම් බෑනේ S ද L ද right කට්ටිය එක එක උත්තර දානවා linear කියලා දානවා surface කියලා දානවා මේක ළමයි දැන් බලන්න හරි මට තේරෙනවා linear කියන්නේ හේතුව මොකද්ද කියලා මොකෝ arc එක ඇවිල්ලා linear right අපි arc එක ඇවිල්ලා it's supposed to be linear එතකොට දැන් වැඩේ තියෙන්නේ guys මේකේ අපි define කරන්න ඕනේ අපේ අන්තිම object එක මොකද්ද අපේ අන්තිම object එක මොකද sect එකක් නේද අන්න ඒක නිසා guys මේකට අපි define කරනවා surface density right ඕන්න එතකොට අපි ලියනවා surface කට්ටිය හොඳයි උත්තර දැම්මා මේ කියන්නේ වැරදුනත් අවුලක් නැහැ like logically ඔයාලට හිතන දේ උත්තරේ දාන්න මට විතරයි පේන්නේ ඔක අනිත් අයට පේන්නේ නැහැ so definitely උත්තරේ දාන්න බය වෙන්න එපා right surface density that is going to be rho okay ඊට පස්සේ අපි define කරනවා x කියන්නේ කවුද the distance from the origin to the center of gravity of the small object අපේ origin එක තියෙන්නේ මෙතන center of gravity of the small object එක මේක center of gravity of the small object මේක. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට මේ distance එක තමයි අපෙන් අහන්නේ. What is that distance? අපි මෙතන ලියලා තියෙනවා. x sin alpha over alpha. ඉතින් x sin alpha over alpha. right. ඊට පස්සේ dm කියන්නේ කවුද? mass of the small object. mass of the small object ඇවිල්ලා ළමයි දැන් අපි දන්නවා obviously මෙයාගේ length එක කියන්න අපි දන්නවා නේද? මෙයාගේ length එක කියන්න අපි අනිවාර්යයෙන්ම දන්නවා. අපි physics වල ඉගෙන ගත්ත equation එකක් තියෙනවා. අපි මේ lesson එකේ මීට කලින් උත් proof වලදී පාවිච්චි කරා. මෙන්න මේ length එක. This is an arc. arc length එක ගන්න equation එක මොකද්ද? S equals r theta. right? එතකොට මේකෙදී අපි දන්නවා arc length is going to be how much? So it's going to be arc length into dx, right? මොකෝ it's like a මේ වගේ rectangle එකක් වගේ, right? මෙයාව rectangle එක නෑ මේක මෙහෙම ගත්තාට නිකන් oops මෙන්න මේක නෑ small object එක right මෙයාට area එකක් තියෙනවානේ right ඉතින් ඒක නිසා මෙයාගේ area එක dx and the length is going to be s equals r theta වලින් අපි ගන්න r එක මොකද්ද x theta එක මොකද්ද 2 alpha alpha කියලා නම් ලියන්න එපා right මොකෝ angle එක මොකද්ද subtending angle එක මොකද්ද මේ තියෙන්නේ 2 alpha alpha කියන්නේ semi vertical angle එක true but the subtending angle is not alpha subtending angle is 2 alpha අන්න ඒක නිසා x into 2 alpha තමයි මෙතෙන්ට එන්න ඕනේ right එතකොට අපි ලියන්න ඕනේ area that is x into 2 alpha dx area density නේ අපි surface density නේ අපි ලියුවේ ඉතින් right එතකොට මේක තමයි
dm කියලා කියන්නේ අපි පොඩ්ඩක් මේවා ලස්සනට ලිව්වොත් එහෙම 2 alpha rho x dx that is dm right හරි පළවෙනි කෑල්ල ඉවරයි now we are getting into x x sorry x into dm integral or dm integral right මේවා නම් දැන් හොඳටම පුළුවන් වෙනවා right x කියන එක substitute කරා x sin alpha over alpha into dm කියලා කියන්නේ 2 alpha rho x dx right පල්ලෙහා තට්ටුවේ ඉන්න dm විතරයි so 2 alpha rho x dx ලිමිට් එක මොකද්ද ලෝවර් ලිමිට් එක අපේ ලිමිට් එක අපි කොහොමද යන්නේ අපි ඉස්සෙල්ලා මේ කතා වුණා අපි මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහලා අන්තිමේදී මෙතනින් නේද ඉවර වෙන්නේ අපි කාවද චේන්ජ් කරන්නේ වේරියබල් එක මොකද්ද x මේ මෙතන ඉඳන් 0 ඉඳන් මෙන්න මේ ඒ කියන ඩිස්ටන්ස් එක වෙනකන් යනවා රයිට් මොකක් අපි මෙන්න මේකනේ ගන්න රයිට් අපි මෙයාව sorry අපි මෙයාවනේ යවන්නේ රයිට් අපි මේ like curve කෑල්ල තමයි අපි යන්නේ මේ කාඩ්බෝඩ් කෑල්ලක් වගේ මෙන්න මේ තියෙන එක තමයි අපි මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට වෙනකන් යවන්නේ රයිට් අපි අපේ x කියලා කියන සාමාන්‍යයෙන් අපි යවන්නේ මෙතන ඉඳන් ඔය සාමාන්‍යයෙන් x කියලා කියන්නේ center of gravity of the small object උනට අපි x නෙමෙයි යවන්නේ අපි මෙයාවනේ යවන්නේ රයිට් අපි x මතක තියාගන්න ළමයි මොකෝ මම මේ ඩිස්ටින්ක්ෂන් එක කරේ මොකෝ අපි මෙතන ඉඳන් මෙතෙන්ට යවන්නේ අපේ center of gravity එක නෙමෙයි right අපි මේ ඉන්ටිග්‍රේට් කරන්නේ center of gravity එක නෙවෙයි අපි ඉන්ටිග්‍රේට් කරන්නේ small object එක. එතන small object එක ඉන්ටිග්‍රේට් කරනවා නම් මෙතන ඉඳන් එයා මෙතෙන්ටම යන්න ඕනේ. එහෙනම් මෙතනින් පටන් ගන්නකොට small object එකට තියෙන distance එක බිඳුවයි right මෙතනදී small object එකට තියෙන distance එක x එතනදී small object එකේ center of gravity එක තියෙන distance එක x sin alpha over alpha. ඒක පිළිගන්න. right small object එකේ center of gravity එකට තියෙන distance එක x sin alpha over alpha හැබැයි small object එකට තියෙන distance එක x right මතක තියාගන්න ඒක right x කිය අන්න ඒක right එතකොට මෙහෙම එකක් තියෙනවා ඒ small object එක අපි යවන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එතකොට from 0 to alpha කට්ටියට extent එක තේරුණා කියලා හිතනවා right මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට දාන්න message එක right so our limit is going to be පොඩි ඔබ්ජෙක්ට් එක යවන්නේ බිඳුවේ ඉඳන් a කියලා ඩිස්ටන්ස් එකක් පුරාවට යවනවා right පොඩි ඔබ්ජෙක්ට් එක යවන්නේ බිඳුවේ ඉඳන් a වෙනකම් right small object not the center of gravity of the small object right හරි එයාවත් හරි දැන් ඊට පස්සේ ඉතින් ඉන්ටිග්‍රේට් කරන්න තියෙන ළමයි ඉන්ටිග්‍රේට් කරන්න කලින් obviously මේ මොකක්ද අපේ constants ටික එළියට අරන් ඉමු x කියන එක variable එකක ඇතුලේ තියන්න ඕනේ sin alpha variable එකක්ද variable එක ගන්න නෙවෙයි sin දැක්ක ගමන් variable කියන්න එපා sin කවුද කියලා බලන්න right sin alpha is a constant so it's going to be in the end sin alpha is going to be a constant as well so sin alpha එළියට ගත්තා divided by alpha 2 alpha rho and එතකොට x දෙන්නෙක් ඇතුලේ ඉතුරු වෙනවානේ එතකොට x squared dx 0 to a පල්ලෙහා තට්ටුවේ 2 alpha rho 0 to a x dx right උඩ තට්ටුවේ alpha කැපිලා යනවා මෙතන 2 දෙන්න කැපිලා යනවා rho කැපිලා යනවා right එතකොට එළියේ ඉතුරු වෙන්නේ constants විදියට ළමයි 2 කැපුණා alpha කැපුණා එතකොට sin alpha ඉතුරු වෙනවා divided by alpha right yes ඒක තමයි අපිට constants විදියට ඉතුරු වෙන්නේ උඩ තට්ටුව ඉන්ටිග්‍රේට් කරාපුවාම අපිට තියෙන්නේ x squared dx ඉන්ටිග්‍රේට් කරන්න එතකොට x squared dx ඉන්ටිග්‍රේට් කරාපුවාම එන්නේ අපේ තේරෙන්නේ මොකද්ද x to the power n ව ඉන්ටිග්‍රේට් කරාපුවාම x to the power n plus 1 over n plus 1 නේ එතකොට power එක එකකින් වැඩි වෙනවා ඒකෙන්ම divide කරනවා right අපි definite integration මෙතන පාවිච්චි කරන්නේ එතකොට මෙහෙම එකක් දාන්න ඕනේ x ව ඉන්ටිග්‍රේට් කරාපුවාම x squared over 2 වෙනවා a to 0 to a දැන් ඉතින් එහෙම ගත්තා සබ්ස්ටිටියුට් කරගෙන යන්න තියෙන්නේ මුලින්ම උඩ එක ඊට පස්සේ යට එක
එතකොට a cube over 3 minus 0 cube over 3 මම මෙහෙමම ලියන්නම්. a squared over 2 minus 0 squared over 2 sin alpha divided by alpha. මෙතන එනවා a cube over 3 කියලා. මෙතන එනවා 1 කියන්නේ මම මේක reciprocal කරලාම ලියන්නම් පල්ලෙහා තට්ටුවේ එක. right? එතකොට එන්නේ කෙලින්ම 2 එක උඩට එනවා a squared එක මෙතෙන්ට එනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ළමයි මේකයි කැපිලා එක එකක් උඩ ඉතුරු වෙනවා. right? එතකොට අපිට මොකද ඉතුරු වෙන්නේ? උඩ එකක් ඉතුරු වුණා. a sin alpha over alpha කවුද මෙතන ඉන්නේ 2 over 3. එතකොට අපිට එනවා 2a sin alpha over 3 alpha කියලා අපිට එනවා. අපි දැන් බලමු මෙයාද දැන් like if what did we deduce here? අපි මෙතන හොයාගත්තේ we deduce the center of gravity of a sector using center of gravity of an arc. Yes. එතකොට දැන් මේ අන්තිමේදී ඒතර අපි මේ අරන් තියෙන්නේ center of gravity of a sector නේද? දැන් අපි බලමු අපි proof එක අපි center of gravity of a sector proof එක කරානේ. ඒකේදී ආවේ මේ උත්තරේද කියලා. මොකක්ද වෙලා තියෙන්නේ? මේ sector එකේ proof එක right? මේ sector එක ඕක කරගෙන ගිහලා දැක්කද? 2a sin alpha over 3 alpha. කටියට පැහැදිලි නේද? දැන් අපි කොහොමද ඒක කරේ? අපි like මේක තව proof method එකක්. okay? මේවා ඔයගොල්ලන්ට අහන්නත් පුළුවන්. අපි normal විදියට proof එක කරන්නත් පුළුවන්. And this is another method of doing a proof. Right? But for you to do this, you need to know the center of gravity of another object, which in this case this is an arc. Right? So we deduce the center of gravity of a sector using the knowledge of center of gravity of an arc. එතකොට ඔයාලට arc එකේ center of gravity එකේ knowledge එක දැනගන්න. What is the center of gravity of an arc? Right? අපි ඒ ෆෝන් නම් මෙතන ලියමු. COG of an arc ඊට සමානුනේ 2a sin alpha over 3 alpha. මෙන්න මේක පාවිච්චි කරලා sorry arc නේ sect එකේ ලියමු. a sin alpha over alpha. එතකොට මේ arc එකේ knowledge එක පාවිච්චි කරලා we deduced what happens to the sector, right? එතකොට ඕක තමයි අපේ proof එක. හරිම ලේසි නේද? ඉස්සෙල්ලා method එකම තමයි ළමයි වෙනසක් වෙන්නේ මොකද්ද? මේ සැරේ අපි small object එක විදිහට පාවිච්චි කරන්න අපි දන්න object එක. right? කිසිම වෙනසක් වුණේ නැහැ. The only difference was මේ සැරේ අපි small object එක විදිහට පාවිච්චි කරේ අපි දන්න අපි කියන්නේ ඉස්සෙල්ලා proofs වලින් ඒ කියන්නේ ඒ පාවිච්චි කරන object එක. අනික වැඩි හිතන්න දෙයක්වත් නැහැ. ඒ small object එක මොකක්ද කියලාත් අපිට දෙනවා. using the center of gravity of an arc. එතකොට පොඩි object එක වෙන්න ඕනේ arc එකක්. right? එතකොට තමයි මං දැන් මෙතනින් එහාට මං මෙතන ඉඳන් කරන්න යන්නේ නැහැ. right? ඔයගොල්ලන්ට දෙනවා පොඩි homework එකක්. මොකද්ද homework එක? homework එක ළමයි you have to yes you have to deduce දැන් මේක ගෙදර ඉඳන් කරන්න අනිවාර්යයෙන්ම deduce the center of gravity of homework එක deduce the center of gravity of a solid hemisphere. Right? Center of gravity of a solid hemisphere using the center of gravity of a hollow hemisphere. right? මෙන්න මේක homework එක අනිවාර්යයෙන්ම කරලා තියන්න. right? අනිවාර්යයෙන්ම කරන්න. අපි next week නෙවෙයි next class discuss කරමු කොහොමද මේකේ උත්තරේ ගන්න කියලා. right? Let's discuss it in the next class. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මොකක්ද? දැන් මං ඉස්සෙල්ලා අපි කරා පටන් ගනිද්දි how to deduce sector using an arc. දැන් ඔයගොල්ලන්ට මම බාර දෙන වැඩේ solid hemisphere එකේ උත්තරේ ඔයගොල්ලෝ දන්නවනේ. උත්තරේ ගන්න using hollow hemisphere. right? එතකොට small object එක වෙන්නේ මොකද්ද? hollow hemisphere. මේවට visualization හොඳට තියෙන්න ඕනේ. okay? හොඳට visualize කර දැම්ම ඔයගොල්ලෝ පුළුවන් නම් visualize කරන්න කොහොමද ඒක හදාගන්නේ කියලා. right? right? ඕක තමයි ඔයගොල්ලන්ට තියෙන
ගෙදර වැඩේ right රාජකාරී යෝග. ඒ නිසා අනිවාර්යෙන්ම without postponing පුළුවන් නම් මේ session එක ඉවර වෙලා 11ට right නිදිමත නැත්තම් ඒකත් කළා දා right. So that is what we can do over there.